Journey in Roman Catholicism වෙතින් ඔබව සාදරයෙන් පිළිගනිමු. දේව වචනය අද අපි දිව්‍යන් වහන්සේ කෙරෙහි ඇති අපගේ විශ්වාසය අලුත් කරගනිමුද. 2026 පෙබරවාරි 24 දින. චතාරික සමය පළමු වන සතිය. පළමු වන දේව ප්‍රකාශනය යසායා 55:10 සිට 11. පිළිතුරු ගීය ගීතාවලිය 34 3 සිට 6 15 සිට 18. සමිදානෝ දැහැමියන් සියලු අපදාවලින් මුදා හරින සේක. සුවිශේෂය ශුද්ධවර මතෙව් 6:7 සිට 15. තවද යාඥා කිරීමේදී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැයි ඔවුහු සිතති. ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේදැයි පියාණන් වහන්සේ දන්නා සේක. එහෙයින් මෙසේ යාඥා කරන්න. ස්වර්ගෙහි වැඩවසන අපගේ පියාණනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේවා. ස්වර්ගෙහි මෙන් පොළොවෙහිද එසේම වේවා. අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව. අපට වරද කළ අයට අප කමා කලාක් මෙන් අපේ වරදට අපට කමාවුව මැනව. අප පරීක්ෂාවට නොපමණුවා නපුරාගෙන් අප මිදුව මැනව. තවද ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. එහෙත් ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම් පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක. මෙනෙහි කිරීම. අද සමාජයේ අපි හැමෝම ඉන්නේ විශාල කලබලයක. තොරතුරු සහ වචන දහස් ගණනක් මැද ජීවත් වන අපට ඇත්තටම ජීවිතේ වෙනස් කරන වචනයක් අවශ්‍යයි. 1. දෙවි වචනේ සරුසාර බව. අද පළමු වන කියවීමෙන් යසායා අනාගත වක්තෘවරයා පවසන්නේ අහසින් වසින වැස්ස පොළව තෙත් කර අස්වැන්න ලබා දෙන්නා සේම දෙවියන් වහන්සේගේ වචනයත් අපේ ජීවිත හිස්ව අක් නොහරින බවයි. අද ඔබ අසන මේ දේව වචනය ඔබේ හදවතේ තැන්පත් කරන්න. එය නිසි කලට ඔබේ ජීවිතය ආශිර්වාදවත් කරනු ඇත. 2. යාඥාවේ සරල බව. සුභාරංචිය තුල ජේසුස් වහන්සේ අපට පවසන්නේ යාඥාවේදී නිකරුණේ වචන ගොඩක් අවශ්‍ය නොවන බවයි. යාඥාව යන්නු දෙවියන් වහන්සේට කරුණු පැහැදිලි කිරීමක් නොව උන්වහන්සේගේ දරුවන් ලෙස පවත්වන සමීප සම්බතාවයකි. අපේ අවශ්‍යතා උන්වහන්සේ දන්නා නිසා ස්වර්ගයේහි වැඩ සිටින අප පියාණනි කියා පවසන විට අපේ හදවතේ අවංකකම උන්වහන්සේට පිරිනමමු. 3. සමාව දීමේ අභියෝගය. අද සමාජයට ඇති ලොකුම අභියෝගය තමයි සමාව දීම. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් කියා අපි යාඥා කරනවා. මෙය හුදෙක් වචනවලට සීමා නොකර අද දවසේ අපේ හදවත්වල ඇති අමනාපකම් ඉවත් කරමු. අප අන්නුන්ට සමාව දින විට දිව්‍යන් වහන්සේගේ දයාව අපේ ජීවිත තුල ක්‍රියාත්මක වීමට පටන් ගනවි. එබැවින් මේ චතාරික සමයේ දේව වචනයට ඉඩ දෙමු, සරලව යාඥා කරමු සහ අන්නුන්ට සමාව දෙමින් දිවිඳුගේ ආශිර්වාදය ලබා ගනිමු. අපි යාඥා කරමු. ආදරණීය ස්වර්ගීය පියාණනි, අද දින ඔබ අපට ලබා දුන් ජීවන වචනය ගැන ඔබට ස්තුති කරනවා. අපගේ යාඥාව වචනවලට සීමා නොකර ඒ ක්‍රියාවෙන් පින්වීමට අපට ශක්තිය දුන මැනව. විශේෂයෙන්ම අපට වරද කරන අයට හදවතින්ම සමාව දීමටත් ඔබේ කරුණාව ලෝකයට බෙදා දීමටත් අපව මෙහෙවුව මැනව. මේ චතාරික සමය අපේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කරන කාලයක් වේවා. මේ ප්‍රාර්ථනය අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම වේවා. ආමේන්.